ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා සොසියලික් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ Google එකෙන් අලුතෙන්ම introduce කරපු Google AI Studio එකෙන් නිවැරදිව AI වීඩියෝ එකක් හදාගන්න විදිය ගැන. හරි අපි ඒක බලන්න යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපි subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි මේක කරගන්න මුලින්ම අපේ කම්පියුටර් එකේ හෝ මොබයිල් එකේ තියෙන Google Chrome application එක open කරගන්න ඕන. ඊට පස්සේ Google Chrome එකේ search bar එකේ ඔයාලා Google AI Studio කියලා search කරගන්න ඕන. මම මේ විදිහට Google AI Studio කියලා search කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන එන පළවෙනි link එකෙන් යන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයාලට මේකේ වම් පැත්තේ කොනේ තියෙනවා generate media කියලා එකක්. ඔයාලා ඒක උඩ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලා තියෙනවා image video live real time කියලා. ඔයාලා එතනින් video කියන එක උඩ ක්ලික් කරන්න ඕන. හරි. ඔයාලා ඊට පස්සේ මේ වගේ තැනකට තමයි ලෝඩ් වෙන්නේ. මෙතන ඔයාලට දකුණු මැද පැත්තේ කොනෙන් බලා ගන්න පුළුවන් මේකේ accept ratio එකයි number of result කියන්නේ ඔයාලා generate කරන එකේ copy කීයක් හැදෙන්න ඕනද කියලා මම මෙතන ඒකත් එකක් විදියට තියා ගන්නවා මේකේ expect ratio කියන්නේ YouTube size එක සහ TikTok සහ YouTube short size එක මම දැන් කරන්නේ YouTube video එකක් නිසා මම YouTube size එක තියන්න හරිනවා ඊට පස්සේ වීඩියෝ ඩියුරේෂන් කියන්නේ ඔයාලට මේකේ වීඩියෝ එක තියෙන්න ඕන තප්පර ගන්න. ඔයාලට මේක දැනට ක්‍රියේට් කරගන්න පුළුවන් තප්පර 8ක් දක්වා වීඩියෝ විතරයි. හරි අපි ඒකත් මේ විදිහටම තියෙන්න ඇරලා ඊට පස්සේ ඔයාලට මේකේ ෆ්‍රේම් රේට් එකයි රෙසලූෂන් එකයි ඒව වෙනස් කරගන්න බෑ. හරි ඊට පස්සේ අපි බලමු මේකේ වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා. හරි ඔයාලා මෙතන සර්ච් බාර් එකේ ඔයාලට generate කරගන්න ඕන වීඩියෝ එකට අවශ්‍ය prompt එක type කරගන්න ඕන මම මේ විදිහට prompt එක type කරගන්නවා ඔයාලා type කරගන්න prompt එකේ quality අනුව තමයි ඔයාලා හදාගන්න වීඩියෝ එකේ quality එක තීරණය වෙන්නේ මම දැන් ඔයාලට සරලව පෙන්නන්න ඕන නිසා මෙතන සරල prompt එකක් තමයි type කරගන්නේ මම මේ විදිහට generate 3D animation a brown cat and a boy playing with ball කියලා type කරගන්නවා. හරි ඔයාලා අවශ්‍ය prompt එක type කරගෙන ඉවර වෙලා මෙතන කොනේ තියෙන run කියන බටන් එකට click කරන්න ඕන. මේ run කියන බටන් එක උඩ click කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඔයාලට running කියලා වැටලා මේ වගේ තප්පර ගානක් count වෙනවා බලා ගන්න පුළුවන්. ඒ count එක 100ට ගියාට පස්සේ ඔයාලගේ මේ වීඩියෝ එක create වෙනවා බලා ගන්න පුළුවන්. අපි හරි ඔයාලට ඊට පස්සේ මේ වගේ AI වීඩියෝ එක generate වෙනවා බලා ගන්න පුළුවන්. හරි අපි මේ වීඩියෝ එක ලොකු කරලා play කරලා බලමු. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපිට AI එක විසින් ජෙනරේට් කරලා දීලා තියෙනවා. හරි ඔයාලට මේ වීඩියෝ එක ඔයාලගේ කම්පියුටරේට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතන උඩින් ඔයාලට ඩවුන්ලෝඩ් බටන් එක බලා ගන්න පුළුවන්. ඔයාලේ ඩවුන්ලෝඩ් බටන් එක දීලා මේ විදිහට කම්පියුටර් ඩවුන්ලෝඩ් කරගන්න. හරි අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපිට subscribe කරලා subscribe බටන් එකට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.